සුබ දවසක් ඔබට ජේසුස්ගේ නාමයෙන් අද දවස ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. නික්මයන් පොතේ 15:26 නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කම් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කරන්නට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නේ නම් මිසරවුන් පිට මා පැමිණු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපුණුවන්නෙමි. මක්නිසාද මම වනහයි නුඹ ස්ව කරන්නා වූ ස්වාමින් වහන්සේය. ස්වාමීන් වහන්සේ මේ උදෑසන නැවත වාරයක් ඔබට මම සුවය ගැන කියනවා. මොකද මං සුවය ගැන උන්වහන්සේකව කතා කරන්න කියලා දිගටම මිනිසයන්ට ගොඩාක් සුවය අවශ්‍ය කාලයක්. ස්වාමීන් වහන්සේ තුළ මේ උදෑසන ඔබගේ ජීවිතේ බොහෝ කාරණාවල් තිබෙනවා සුව වෙන්නේ නැති හේතුව. ගොඩාක් කට්ටිය අපිට කියන දෙයක් තමයි පාස්ටර් මම යාඥා කරනවා. මම දේ වචනේ කියවනවා. මම උන්වහන්සේ තුළ සුද්ධව පවතිනවා. මම උන්වහන්සේගේ අභිමුඛයේ සේවය කරනවා. ඒ වගේ මම උන්වහන්සේගේ 10න් එක දේව රාජ්‍යයට දෙනවා. මම හැම කාරණාවක්ම ඉෂ්ට කරනවා. ඇයි මගේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තේ? ඇයි මගේ මේ රෝගය සුව වෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ කිව්වොත් ඔබට හැම ප්‍රශ්නයක් මට අද උදෑසන කතා කරන්න වෙනවා. මම ඔබට කතා කරන්නේ අද දවසට ඇතුළත් දෙයක්. එනම් රෝගය ගැන. රෝගය ඇයි ඔබගේ ශරීර භූමියෙන් නිදහස් වෙන්නේ නැත්තේ? බොහෝමයක් රෝග තිබෙනවා. වසර ගණනාවක් මිනිස්සු එකම රෝගයත් එක්ක ක්‍රීඩා මිදෙනවා. ඒක හේතුව තමයි දේවතාවුනි. ඔබ උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. උන්වහන්සේට යටත් වෙන්න ඕනේ. උන්වහන්සේට ගෞරව කරන්න ඕනේ. උන්වහන්සේ කියන දේ ඔබ කරන්න ඕනේ. අද බොහෝමයක් ධනාංශකේ දරුවෝ අද දවසේ කිසිම දෙයක් කරන්නේ නැහැ උන්වහන්සේ කියන දේ. උන්වහන්සේ කියන දේ කිව්වම අපි හිතනවා එහෙනම් මම උදේ හවා යාඥා කරන්න ඕනේ. ඒ වගේ මම බයිබලයේ කියවන්න ඕනේ. දේ වචනේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේ මම චර්ච් එකට ගිහලා හැමදාම මම උන්වහන්සේ තුල උදව් කරන්න ඕනේ. චර්ච් එක අතු ගන්න ඕනේ. මම දේව සේවය කරන්න අන්න ඒ වගේ එක තමයි ඔබට හිතෙන්නේ. ඔබ මේවා අනිවාර්යෙන් කළ යුතු දේවල්. ඒක ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔබ කරන්නා වූ ශුද්ධ ගෞරවයක් ඔබ පූජාවක් කරන්නේ ඒක. නමුත් දේවදාරුනේ ඇයි ඔබගේ රෝගයට සුවේ නැත්තේ? ඒකට හේතුව තමයි දේවදාරුනේ රෝගයට සුවේ නැති හේතුව ඇවිල්ලා ඔබ තුල දෙවිඳුන්ගේ ආත්මය තිබුණාට මදි. ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. උන්වහන්සේට යටත් වෙන්න ඕනේ. උන්වහන්සේට ඔබ බය වෙන්න ඕනේ. උන්වහන්සේගේ මාර්ගය ඔබ ගමන් කරන්න ඕනේ. මිනිස්සු විවිධාකාර මාර්ග අපිට පෙන්නනවා. විවිධාකාර මිනිස්සු අපිට මාර්ග පෙන්නලා කියනවා මේ පැත්ත හරි, ඒ පැත්ත හරි. අතෙන්ට යන්න, මෙතෙන්ට යන්න, එතෙන්ටත් යන්න, අතෙන්ටත් යන්න, මෙතෙන්ටත් යන්න. ඉතින් විවිධාකාර මාවත් ඔබගේ ජීවිතේ පෙන්නනවා. නමුත් හැම ආකාරයෙන්ම හැම දෙයක්ම කරන්න යන්න එපා මේ පොළව තලේ. මේ දෙවිඳුන්ගේ ආත්මය තදින් අල්ලගන්න. උන්වහන්සේ තුළ ශුද්ධ පවිත්‍ර ජීවිතයක් ඔබ ගත කරන්න. ඔබගේ රෝගයට සුව වෙන්න නැති හේතු කාරණා ගොඩාක් තියෙනවා දේවදාරුනේ. ඒකට එක හේතුවක් තමයි ඔබගේ මානසික අතාතිය. මනස තුළ තිබෙනා විවිධාකාර සිතිවිලි. මානසික විවිධාකාර සිතිවිලි අපේ දරණාංශගේ දරුවෝ තුළ තිබෙනවා. බොහොමයක් කට්ටිය කියනවා මම යාඥා කරනවා මම මේම කරනවා මම බයිබලයේ කියනවා මම මේම ඉන්නවා මම ශුද්ධ ජීවිතයක් ගත කරනවා මම ධර්මිෂ්ඨව ඉන්නවා මම පව් කරන්නේත් නැහැ ඇයි මට මේම වෙන්නේ කියලා. නමුත් ඒකට එක හේතුවක් වෙනවා ඔබගේ රෝගය සුව වෙන්නේ නැති හේතුව තමයි මානසික අතාතිය. ඔබගේ මනස තුල තිබෙනා වෛරය. යම්කිසි කෙනෙකුට ඔබ වෛරයෙන් සිටිනවා නම් යම්කිසි කෙනෙක් කෙරේ ඔබගේ ජීවිතයේ බලපෑමක් තිබෙනවා නම් යම්කිසි කෙනෙක් ගැන ඔබගේ ඇතුළාන්තයේ අපිරිසිදුකමක් තිබෙනවා නම් දෙවදාරුනේ ඔබගේ රෝගයට සුවය ලැබෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඔබගේ ඇතුළාන්තයේ මිනිසයා ඔබ සම්පූර්ණත්වයට පත් කරගෙන නැහැ. ඒ සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැති තාක්කල් ඔබගේ රෝගය සුවපත් වෙන්නේ නැහැ. විවිධාකාර මිනිසයන්ට විවිධාකාර රෝග තිබෙනවා. ලෙවල් සීනි කියයි, ප්‍රෙෂර් කියයි, හයි ප්‍රෙෂර් කියයි, ලෝ ප්‍රෙෂර් කියයි නේද? ඉතින් විවිධාකාර ඊට පස්සේ heart attack කියයි විවිධාකාර රෝග ඇතුළාන්තයේ තියාගෙන ඉන්නවා. ඔබ සමාව දීලා නැහැ තාමත්. ඔබගේ ඇතුළාන්තයේ වෛරය
අන්ධකාරයේ පුරෝගෙන ඉන්නවා. නපුරුකමේ ආත්මය ඔබ ගාව තියාගෙන ඉන්නවා. තිත්තකමේ ගාල ඔබ තියාගෙන ඉන්නවා. පලිගෙනීමේ චේතනාව ඔබ තුළ තිබෙනවා. ඔබ කියනවා මම හරි කියලා. අර ඔබගේ ජීවිතයේ තිබෙන ඒ තියෙන දුර්වලකමේ පාපයේ වරද ඔබ තේරුම් අරගෙන නැහැ තවම. ඔබ හරි කියන තැන නැතුව ඔබ වැරදි කියන තැනට ආවා නම් ඔබගේ ජීවිතයේ ඔබ කරපු වැරද්ද, ඔබ කරපු පාපය, ඔබ කරපු දුර්වලකම, ඔබ ගාව තිබෙන දුර්වලකම ඔබ තේරුම් ගත්තා නම් දෙවදාරුනි ඔබට කිසිම රෝගයක් නැතුව මේ ජීවිතේ ගත කරන්න පුළුවන්. ඔබගේ ලේවල සීනින් ප්‍රශ්න වැඩි වෙනවා. ඔබගේ විවිධාකාර ලේවල විවිධාකාර රෝග ඇති වෙනවා. අද ලේවල තිබෙන රෝග සොයා ගන්නත් බෑ. ගොඩාක් කට්ටියට රෝග තියෙනවා, වෛද්‍යවරුන්ට කියනවා හොයා ගන්න බෑ වෛද්‍යවරයා කියනවා. නිකරුණේ කකුල අත වෛද්‍ය වෙනවා. නිකරුණේ ශාරීරික දුර්වලකම් වෙනවා. නිකරුණේ විවිධාකාර රෝග ඇති වෙනවා නේද? ඉතින් මේ විවිධාකාර රෝග ඇති වෙන්න හේතුව තමයි මානසික අතාතිය, මානස නිදහස් නැතිකම. ඔබගේ මානස නිදහස් කරගන්න ආදි කාලේ දෙයක් ඔළුවේ තියාගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. ආදි කාලේ මොනවා හරි බහූතයක් තියාගෙන ඒකත් එක්ක ඔබගේ ජීවිතය ගත කරනවා. මොකද්ද මේ කිතුණු කමේ ජීවිතේ? ඔබ කියනවා මම අරයට සමාව දුන්නා, මම එයාට සමාව දුන්නා, මම හොඳින් ඉන්නවා කියලා. ඔබ නිරෝගීමත් ජීවිතයක් ගත කරන එක තමයි දෙවිදුන්ට ගෞරවය යන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඇදහැව්වට මාදී, උන්වහන්සේව පිළිගත්තට මාදී, උන්වහන්සේ තුළ ජීවත් වුණාට මාදී. ඔබ උන්වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. ඔබ අම්මා තාත්තගේ ගෞරවය, අරයාගේ මෙයාගේ ගෞරවය, පුරුෂයා භාර්යාවේ ගෞරවය, ඒක නෙමෙයි අපි මේ පොළවේ අපිට වටින්නේ. දේවීදුන්ගේ ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි දිව්‍යමය නිරෝගී භාවය ඇතුව මේ පොළව තලයේ ජීවත් වෙන්න ඕනේ. බෙහෙත් පෙත් අතේ තියාගෙන ඇවිදිනා මොකද්ද මේ පෞකාර ජීවිතේ? සාක්කුවේ බෙහෙත් පෙත් තියාගෙන ඇවිදිනවා. හෑම්බෑග් වල බෙහෙත් පෙත් තියාගෙන ඇවිදිනවා. මේකද ක්‍රිස්තියානි ජීවිතේ? ඔබගේ ජීවිතේ මොකද්ද මේ කිතුණුකම? උන්වහන්සේ කියනවා උන්වහන්සේ ලැබූ කසපහරින් සුවේ ලැබලා ඉවරයි කියලා. උන්වහන්සේ මේ පොළවට ඇවිල්ලා ඔබ උදෙසා, මා උදෙසා, මුළු විශ්වයේ සකල ලෝකේ මිනිස් උදෙසා උන්වහන්සේගේ මුළු ජීවිතේ පූජාවක් වුණේ. අපි ඇවිල්ලා රෝගීව ජීවත් වෙන්න නෙමෙයි. උන්වහන්සේ අපිව පාපෙන්, ශාපෙන්, රෝගයෙන්, දිනුදුකමෙන් නිදහස් කරලා ඉවරයි. දැන් ඔබ රෝගියෙක් වෙලා ඉන්න බෑ නම් ඔබ අල්ලගන්නේ වප්‍රකාශනේ උන්වහන්සේ ඇයි පොළවට ආවේ කියලා. ඔබගේ ජීවිතයේ රෝගාතුර භාවයේ තියෙන්න බෑ. ඔබට රෝගය අයිති නෑ. ඔබ රෝගයේ සාතන්ට විරුද්ධවම නැගිටින්න ඕනේ. රෝගියගේ මේ යක්ෂයාට විරුද්ධවම නැගිටින්න ඕනේ. ඔබගේ ජීවිතේ හැම මොහොතකම කිව්වොත් ක්‍රිස්තියානි දරුවා සුභාරංචිය කියනවා බෙහෙත් පොලිමේ හිටගෙන ඉන්නවා. ක්‍රිස්තියානි දරුවා සුභාරංචිය කියලා බෙහෙත් පොලිමේ හිටගෙන ඉන්නවා. අනේ ඉතින් මටත් ලෙඩනේ කියලා. මේ පැත්තේ ඇඳේ ඉන්නවා, අර පැත්තේ ඇඳේ ඉන්නවා, මැද ඇඳේ ඉන්නවා, දෙපැත්තේ ඇඳවල වල ඉඳගෙන අයියෝ දෙපැත්තෙම සුභාරංචිය කියනවා. ඉතින් ඔයා ඇයි ආව කිව්වම බොරුවක් කියනවා. ඉතින් මට එන්න වුණා. ඉතින් මගේ ඉතින් තාමන්ගේ දුර්වලකම මීට කලින් අඳුරගත්තා නම් ඔබ ඇඳෙටම ගිහිලා සමහරක් කට්ටිය කියනවා අපි සුභාරංචිය කියන්න ඕන නිසා ෆාස්ට් අපිට ලොකු ආශිර්වාදයක්. මම මේ දෙවියන් වහන්සේ මාව එතන රෝගියෙක් කරලා ගෙනිච්චා. මට එතන ස්පිරිතාලේ සුභාරංචිය කරනවා. ඔබ රෝගියෙක් කරලා යන්න ඕනේ ස්පිරිතාලේ මේ රෝගේ මේ මිනිසුන්ව සුව කරගන්න. මිනිසුන්ට සුභාරංචිය කියන්නේ ඒක පිස්සු කතාවක් නේ. ඔබට නිරෝගීමත් ඉන්න බෑ වතට කියලා. ඔබ ගිහිල්ලා සුභාරංචිය කියන්න. අද බොහොමයක් මිනිස්සු කියනවා අනේ ජේසුස් වහන්සේ මාව ගෙනිච්චනේ රෝගයක් මට දීලා මාව ඇතුළට අරන් ගියා ස්පිරිතාලේ. ඉතින් මම වටේ ඉන්න මිනිස්සුන්ට සුභාරංචිය කිව්වා. මෙන්න මේක තමයි ක්‍රිස්තියානිකම. ඔබගේ ජීවිතේ මොකද්ද මේ ක්‍රිස්තියානි ජීවිතේ? ඔබ රෝගී වෙන එකද ක්‍රිස්තියානි ජීවිතේ? ඔබ බෙහෙත් අතේ අරගෙන ඇවිදින එකද ඔබ ක්‍රිස්තියානි ජීවිතේ? ඔබ ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි වෙන්න එපා දේවදාරුනි. ඔබගේ ජීවිතේ මේ අන්තිම කාලේ ජේසුස් වහන්සේ තුල ඔබගේ ජීවිතය ඔබ නැකිට බැබලෙන්න ඕනි. යෙසායා 60 උන්වහන්සේ කියලා නැකිට බැබලියන් උඹේ ආලෝකේ උදා වෙලා තිබෙනවා කියලා. ඔබගේ ආලෝකේ තවමත් උදා වෙලා නැතිනම් අදවත් ඔබගේ ආලෝකේ උදා කරගන්න ස්වාමින් වහන්සේ තුළ ඔබගේ ජීවිතය ඔබගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා.
ඔබ ජේසුස් වහන්සේ තුල ඉන්නවා. මම ජේසුස් වහන්සේ තුල නිරෝගීමත් ඉන්නවා. මේමයි කියලා වෙලා රාජ්‍යෙන් බෙහෙත් පෙත්ත බීලා වැඩක් නැහැ නේද? අපේ මොනවාද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? අපි හරි අමුතුම ලෝකයක ජීවත් වෙන මිනිස්සු. අපි ගොඩාක් දේවල් කියනවා. අපේ වැරද්ද පිළිගන්නේ නැතුව අපි ගොඩාක් කාරණාවල් කියනවා. මම මේමයි, මම අරේමයි, මේමයි, මම යාඥා කරනවා, මම බයිබල කියනවා, මම ලොකු සේවයක් කරනවා. චර්ච් එකේ ප්‍රධානම සේවය කරන්නේ ඒ ස්ථානයේ ඉස්ලාමයේ මම තමයි පාස්ටර් කියනවා. අනේ ඔබ නිරෝගීමත් ඉන්න එපා අප්පා. මොනා කරන්නත් වැඩක් නැහැ මේ ජීවිතේ. ඔබ නිරෝගීමත් ඉන්න ඕනේ. තව කෙනෙකුට සුභාරංචිය කියන්න නේද? රෝගී වෙන්න මිනිසෙක් ඇවිල්ලා ඔබට කොහෙද ජේසුස් වහන්සේ ගාවට යන පාර පෙන්නන්න කිව්වම අයියෝ මමත් ඉන්නේ එතන තමයි. මාමත් රෝගියෙක්, ඔයත් රෝගියෙක්. දානේ ඒකනේ නේද? කමන්නේ. ඉතින් අපි යන පල්ලියට එන්නකො ඉතින්. ඉතින් ඕක තමයි මිනිසුන්ගේ ජීවිතේ. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා නම්, උන්වහන්සේ තුළ ජීවත් වෙනවා නම් ඔබට සුවය අනිවාර්යෙන් අවශ්‍යයි. සුවය නැති වෙන්න හේතුව ඔබම තමයි. හේතුව ඇවිල්ලා ඔබගේ කට පරිස්සම් කරගන්න ඕනේ එකක්. ආගියතේ කෑම කාලා සීනි වැඩි කරගෙන ඊට පස්සේ කියනවා ඇඟිලක් කපනවා, කකුලක් කපනවා. ඊට පස්සේ කපා ගන්නවා තියෙන දේවල් ඔක්කොම ටික. තමන් කට පරිස්සම් කරගන්නත් ඕනේ මේ ජීවිතේ. ඔබගේ ජීවිතේ ඔබ මේ ජේසුස් එක්ක යන ගමන හරි ආත්මික ශුද්ධ පවිත්‍ර නිර්මල ගමනක් යන්න. හැම මොහොතකම බෙහෙත් ගන්න තැන ඉන්න එපා. අනේ අපේ ෆැමිලි ඩොක්ටර් ඉන්නවා, අපිට අර ඩොක්ටර් කෙනෙක් ඉන්නවා, මේ ඩොක්ටර් ඉන්නවා, මට ඒ ඩොක්ටර් ඉන්නවා, අර ඩොක්ටර් ඉන්නවා. ඔබට ඩොක්ටර්ස් ලයින් කළා මොනවාද? ඔබ ජේසුස් වහන්සේගේ වෛද්‍යවරයෙක් කියලා ඔබ චර්ච් එකේ අයියේ කෑ ගන්නවා. ගෙදර ගියාන් පස්සේ ඔබට වෙනම දොස්තර කෙනෙක් තියාගෙන ඉන්නවා. මොකද ඔබගේ දොස්තරකම? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් තමයි ඔබගේ ජීවිතේ වෛද්‍යවරයා. එහෙනම් ඔබ දේව වචනය සිතින් අදාළ මුඛයෙන් ප්‍රකාශ කරලා ඔබ නිරෝගීමත් උත්සාහ කරන්න ඉන්න. සාතන් විවිධාකාර පරීක්ෂාවල් ගේනවා. සාතන් කළා කියලා හරියන්නේ නැහැ. ඔබ නිරෝගීමත් ඉන්න ඕනේ. ඔබ මේ ලෝකේ ජීවත් වෙනවා නම්, මේ ජේසුස් වහන්සේත් එක්ක යනවා නම්, ඔබ ජේසුස් වහන්සේගේ නිරෝගීමත් දේව දරුවෙක් වෙන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න නිරෝගීමත් ඉන්න. පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න උන්වහන්සේගේ ගමන යන්න. ජේසුස් වහන්සේට හෙම්රිසාවක්වත් පොළවේ තිබ්බේ නැතිනම් එහෙනම් ඔබටත් මටත් අද දවසේ රෝග තියෙන්න බෑ. අපේ ජීවිතය අපි වෙනස් කරගත යුතුයි. අපේ ගමන අපි වෙනස් කරගත යුතුයි. ඔබගේ ජීවිතේ පුළුවන් තරම් වැරවිරිය දරන්න, නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න, පුළුවන් තරම් ධෛර්යමත් වෙන්න. ඔබ රෝගියෙක් නැතුව මේ පොළවේ ජීවත් වෙන්න. ප්‍රථමයෙන් ඔබගේ ඇතුළාන්තයේ තිබෙන මානසික අතාතිය අයින් කරගන්න. ඔබ මං කියන්නේ හැමෝටම මේමයි අරේමයි කියලා. මිනිස්යන්ට සාතන් විවිධාකාර රෝග ගේනවා. සාතන් විසින් තමයි රෝගය ඇති කරන්නේ. නමුත් ඔබ ඒට විරුද්ධව නැගිටින්න ඕනේ සාතන්ට. සාතන්ට විරුද්ධව නැගිටින්න ඕනේ ඔබට. නේද? ඔබ අද දවසේ තීරණය කරන්න. මම ඉදිරි කාල සීමාව තුළ නිරෝගීමත් ජීවිතයක් ගත කරනවා කියලා. මේ ජේසුත් එක්ක මම නිරෝගීමත් ජීවිතයක් ගත කරමින් ගමන් කරනවා. ඔබගේ ජීවිතේ ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රබලම සාක්ෂිය අපේ ජීවිතේ. අපිට මේ රෝගයේ සුව වෙන්න හේතුව තමයි අපි මිනිසුන්ට සභාව නොදෙන එක. අපි මිනිසුන්ට වෛර කරන එක. ඇතුළාන්තේ වෛරය තියාගෙන පල් කරගෙන සිටිනවා. වෛරය තියාගෙන වෛරේ නහරක් පාසා දුවනවා. ලේ පාසා දුවනවා. සන්ධි ඇටමස් මිදුළු පාසා දුවනවා. ශරීරයේ සියලු අවයවවල ගමන් කරනවා මේ වෛරය. ඒ වෛරය නිසා පෞරාණික දෙයක් ඇති වෙච්ච දෙයක් නිසා, ඒ අන්ධකාර සිත බිඳිච්ච නිසා, ඒ සිතේ බිඳුණු ඒ වේදනාව ඔබගේ නාරක් පාසා දුවනකොට කොහොමද ඔබ නිරෝගීමත් වෙන්නේ? ඔබ ඇතුළාන්තේ පවිත්‍ර කරගන්න ඕනේ. සමාව දීලා නිදහස් වෙන්න ඕනේ. ඔබගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. නිරෝගීමත්, ශක්තිමත්, ධෛර්ය සම්පන්න සුද්ධ ජීවිතයකට යන මාර්ගය අන්න ඒක තමයි. එහෙනම් ඔබ නිදහස් වෙන්න සමාව දීලා මිනිස්සු තුලින් වෛර කරන්න එපා කාටවත්. මේක රෝගයක් බවට පත් වෙනවා. රෝගේ හොයාගන්න බැරි බවට පත් වෙනවා. ලේවල දුන පාපයක් බවට පත් වෙනවා. ඒ නිසා දෙවියන් අද දවසේ නිදහස් කරගන්න ඔබේ ජීවිතය. ඔබට රෝගයට හේතුව තමයි අද කිව්වේ. දීර්ඝ වේලාවක් කියන්න බෑ. කෙටි කාලයකින්, කෙටි වේලාවකින් මේක අවසන් කරන්න ඕනේ වචනේ. ඒ නිසා අද දවසේ ඔබට ඔබගේ වරද පිළි අරගෙන නිදහස් කරගන්න රෝගේ. ඔබට සුබ දවසක්. ජේසු පිටයි.